ආයුබෝවන් කියලා පිළිගන්නවා. අම්මයි බබයි මොබයිල් ඇප් එක හරහා හරි එහෙම නැත්නම් SLMet YouTube channel එක හරහා හරි සම්බන්ධ වෙන ඔයගොල්ලෝම අපි මේ වීඩියෝෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගර්භණී සමය 27 වන සතිය පිළිබඳව. අපිත් එක්ක දිගටම එකතුලා ඉන්න මේ SLMet Tube. දැන් ඔයගොල්ලෝ ලෙවල් ඉන්නේ ගර්භණී සමය 27 වන සතියට. මේ මොහොතේදී ඔයගොල්ලෝගේ දරුවාගේ දිග සෙන්ටිමීටර 37ක් වගේ ප්‍රමාණයක් වෙනවා. ඒ වගේම බර ගත්තොත් ග්‍රෑම් 910ක් වගේ ප්‍රමාණයක් බර වෙනවා. ආසන්න වශයෙන් මේ මොහොතේදී ලොකු ගෝවා ගෙඩියක් තරම් ප්‍රමාණයක් වෙනවා ඔයගොල්ලෝගේ දරුවාගේ ප්‍රමාණය. මේ ගර්භණී සමය 27 වන සතිය කියලා කියන්නේ මාස විදිහට ගත්තොත් 7 වන මාසයේ අවසාන සතිය. ඔයගොල්ලෝගේ දෙවන ත්‍රිමාසිකය එහෙම නැත්නම් සෙකන්ඩ් ට්‍රයිමෙස්ටර් එක පටන් ගන්නෙ සති 13 ඉඳලා සති 27 දක්වා අතර කාලය. ඒ කියන්නේ මේ ගර්භණී සමය 27 වන සතිය කියලා කියන්නේ සෙකන්ඩ් ට්‍රයිමෙස්ටර් එහෙම නැත්නම් දෙවන ත්‍රිමාසිකයේ අවසාන භාගය. අපි ඊළඟ සතියෙන් කතා කරන්නේ ඔයගොල්ලෝගේ තර්ඩ් ට්‍රයිමෙස්ටර් එහෙම නැත්නම් ඔයගොල්ලෝගේ තෙවන ත්‍රිමාසිකයේ මුල ඉඳලා තමයි අපි ඊළඟ වීඩියෝෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි දන්නවා දරුවා ගර්භාෂය තුල ඉන්නේ ගර්භාෂික තරලය තුල පාවෙමින්. එහෙම නැත්නම් ගර්භාෂික තරලය තුල පිහිනමින් තමයි මේ දරුවා ඉන්නේ. මේ අවස්ථාවේදී ඔයගොල්ලෝගේ දරුවාගේ එහෙම තරලය ආහාර ජීර්ණ පද්ධතිය හරහා ගමන් කරලා ඒ වගේම වකුගඩු හරහා ගමන් කරලා මුත්‍රා මගින් නැවතත් මේ ගර්භාෂික තරලයටම එකතු වෙනවා. මේක චක්‍රානුකාරව සිදු වෙනවා. ඒ කියන්නේ ඔයගොල්ලෝගේ දරුවා වටා වුණු ඇම්නියොටික් ෆ්ලුයිඩ් එහෙම නැත්නම් මේ ගර්භාෂික තරලය දරුවා ගිලිනවා ඒක හව මුත්‍රා කරනවා. මේක චක්‍රයක් ආකාරයට තමයි සිදු වෙන්නේ. සාමාන්‍යයෙන් මේක චක්‍රයක් සම්පූර්ණ කරන්න පැය 3ක කාලයක් ගත වෙනවා. ඒ කියන්නේ මුඛය හරහා එහෙම නැත්නම් ආහාර ජීර්ණ පද්ධතිය ගමන් කරලා වකුගඩු වලින් පෙරිලා නැවත ඇම්නියොටික් ෆ්ලුයිඩ් එකට එහෙම නැත්නම් ගර්භාෂික තරලයට මේ වතුර ටික එහෙම නැත්නම් මේ තරලය එකතු වෙන්න පැය 3ක කාලයක් ගත වෙනවා. ඒ වගේම මේ ගර්භණී සමය 27 වන සතියේදී දරුවාගේ ශීඝ්‍ර වර්ධනය පෙන්වුම් කරනවා. ඒ වගේම දරුවාගේ පෙනහළු ප්‍රතිශක්තිකරණ පද්ධතිය තවදුරටත් වර්ධනය වීම සිදු වෙනවා. මේ ගර්භණී සමය 27 වන සතියේදී දිනය තුර වැඩි ප්‍රමාණයක් දරුවා නිදාගෙන තමයි සිටින්නේ. ඒ වගේම මේ මොහොතේදී දරුවාට බාහිරින් ශබ්ද හොඳින් ඇහෙනවා. ඒ වගේම දරුවාගේ වටේට එහෙම නැත්නම් සම ආවරණය කරමින් පවතින විශේෂ පටලයක් අපි ඒක හඳුන්වනවා වර්නික් කේසියෝස ලෙස. මේ වර්නික් කේසියෝස පටලය මගින් දරුවාගේ සම ආරක්ෂා කිරීමක් සිදු කරනවා. ඔයගොල්ලෝ ඇතම් වීඩියෝස් වලින් දැකලා ඇති මේ දරුවෙක් ඉපදුන ගමන්ම මේ දරුවා වටේට සුදු පාට පටලයක් තියෙනවා. අපි මේක හඳුන්වනවා වර්නික් කේසියෝස ලෙස. දරුවා ඉපදුනාට පස්සේ දරුවව උණුසුම් කරද්දී මේ වර්නික් කේසියෝස ලෙස හඳුන්වන පටලය නිකම්ම නොපෙනී යනවා. ඒ වගේම මේ ගර්භණී සමය 27 වන සතියට ආසන්න කාලෙදී ඔයගොල්ලෝගේ ගර්භාෂය එහෙම නැත්නම් බඩේ අක්‍රමවත් චලනය තියෙන්න පුළුවන්. මේ විතර අක්‍රමවත් චලනය තියෙන්නේ ඔයගොල්ලෝගේ දරුවාට ගර්භාෂය තුල ඉඳිද්දිම ඉක්ක වැටෙන්න පටන් ගන්නවා. මේ විදිහට ඉක්ක වැටෙන්නේ ඔයගොල්ලෝගේ දරුවාගේ පෙනහළු වල වර්ධනය තවදුරටත් සිදු වෙන අතරතුරදී. මේ විදිහට ඉක්ක වැටීම ඔයගොල්ලෝගේ දරුවාගේ පෙනහළු වල වර්ධනයට ඉතාමත් වැදගත් වෙනවා. මේකත් සමගම ඔයගොල්ලෝගේ දරුවා විසින් ඇති කරපු අත්පහරවල් ඒ වගේම පාපහරවල් ගර්භාෂයේ ඇතුළු චලන වෙනදාට වඩා ප්‍රබල චලන විදිහට ඔයගොල්ලන්ට දැනෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි ඔයගොල්ලෝගේ දරුවාගේ මාංශපේශි වඩාත් ශක්තිමත්ව වර්ධනය වීම නිසා. අපි මේ වෙනකන් ගර්භණී සමය 27 වන සතියට අදාළව දරුවාගේ ශරීරයේ සිදු වෙනස්කම් පිළිබඳව කතා කරා. අපි ඊළඟට කතා කරන්න යන්නේ ගර්භණී සමය 27 වන සතියේදී මවගේ ශරීරයේ දකින්න පුළුවන් වෙනස්කම් පිළිබඳව කතා කරන්න. අංක 1. මේ ගර්භණී සමය 27 වන සතිය නැත්නම් මේ ගර්භණී කාලය පුරාවටම ඇතැම් අවස්ථාවලදී ගර්භණී මව්වරුන්ගේ බඩ වියලීම ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයගොල්ලෝගේ කන්ස්ටිපේෂන් වගේ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. මේ හේතුවත් එක්කම ඔයගොල්ලෝගේ හිමොරොයිඩ්ස් එහෙම නැත්නම් මේ අර්ශ සමාරෝහ ඇති වෙන්න පුළුවන්. මේ තත්ත්වය පිළිබඳව සැලකිලිමත් වෙන්න කියලා අපි ගර්භණී මාතාවන්ට විශේෂයෙන් මතක් කරනවා. මේ තත්ත්වය අපිට මගහරව ගන්න පුළුවන් ඔයගොල්ලෝ තන්තු බහුල ආහාර විශේෂයෙන් පළතුරු ඒ වගේම එළවලු ඒ වගේම ඇතිතරම් වූ ප්‍රමාණයට ජලය පානය කිරීම ඉතාමත් වැදගත් වෙනවා මේ විදිහට ඇති වෙන අර්ශ සමාරෝහ ඒ වගේම බඩ වියලීම වළක්වා ගන්න. අංක 2. මේ ගර්භණී සමය 27 වන සතියට ආසන්න කාලය වෙද්දී ඒ වගේම අනිකුත් කාලවලදී මේ ගර්භණී මව්වරුන්ගේ පාදවල ඉදිමු නැති වෙන්න පුළුවන්. මේ තත්ත්වයට හේතුව තමයි ඔයගොල්ලෝගේ ගර්භණී කාලය උදා වෙනවත් සමගම ඔයගොල්ලෝගේ රුධිරයේ පරිමාව වැඩි වෙනවා. මේ විදිහට ඔයගොල්ලෝගේ රුධිරයේ පරිමාව ගර්භණී කාලය තුල වැඩි වීමත් එක හේතුවක් වෙනවා ඔයගොල්ලෝගේ මේ වලලු කර එහෙම නැත්නම් ඔයගොල්ලෝගේ මේ පාදයේ පල්ලෙන් වුණු මේ වලලු කර ප්‍රදේශයේ ඉදිමු ඇති වෙන්නේ. ඒ වගේම මේ ගර්භණී කාලය පුරාවටම මවට ඉතාමත් අපහසුතාවයක් නැති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඔයගොල්ලෝගේ ගර්භාෂය වර්ධනය වීමත් සමගම ඒ වගේම ඔයගොල්ලෝගේ දරුවාගේ චලනයත් එක්කම දරුවාගේ පාපහරවල් අත්පහරවත් එක්කම මේ සියල්ලක් නිසාම මේ ගර්භණී කාලය පුරාවටම ඔයගොල්ලන්ට යම්කිසි අපහසුතාවයක් නැති වෙන්න පුළුවන්. මේ තත්ත්වය සාමාන්‍යයි ගර්භණී කාන්තාවට. විශේෂයෙන්ම
මේක ඔයගොල්ලොන්ගේ පළවෙනි ප්‍රෙග්නන්සි එක නම් ඔයගොල්ලන්ට වඩා තදින්ම දැනෙනවා මේ අපහසුතාවය. අංක 4 මේ ගර්භණී සමයේ තවත් දකින්න පුළුවන් විශේෂ දෙයක් තමයි මවගේ විදුරු මස් වලින් ලේ ගැලීම සිදු වෙනවා. මේකට හේතුව තමයි මේ ගර්භණීභාවය පවත්වා ගන්න දායක කරන හෝමෝන් නිසා ඔයගොල්ලෝගේ මේ කුඩා කැපිලරි වල ශක්තිමත් භාවය අඩු වෙනවා. මේ හේතුව නිසා මේ කුඩා කැපිලරිස් එහෙම නැත්නම් මේ රුධිරයේ ගමන් කරන කුඩා නාල කැඩිලා ගිහිල්ලා ඒ වයින් රුධිරේ නිකුත් වෙන්න පුළුවන්. ඒ හේතුව නිසා මවගේ විදුරු මස් වලින් කුඩා ලේ ගැලීම් දැක් ගන්න පුළුවන් වෙනවා. අපි මේ වෙනකන් ගර්භණී සමයේ 27 වන සතියේ දලව දරුවාගේ ශරීර වෙනස්කම්, ඒ වගේම මවගේ ශරීර වෙනස්කම් පිළිබඳව කතා කරා. අපි ඊළඟ කතා කරන්නේ ගර්භණී සමයේ 27 වන සතියේදී මව විසින් දැනගත යුතු කරුණු නැත්නම් හෙල්ත් ටිප්ස් පිළිබඳව කතා කරන්නේ. අංක 1 මේ ගර්භණී කාලය තුළදී ඔයගොල්ලෝ ලබා ගන්න ආහාර ඉතාමත් වැදගත් වෙනවා දරුවාගේ වර්ධනයට, විශේෂයෙන්ම දරුවාගේ මොළයේ වර්ධනයට. විශේෂයෙන්ම ඔයගොල්ලෝ ලබා ගන්න ආහාරවල තියෙන DHA, ඒ වගේම ඔමේගා 3 වගේ මේ දම්ල ඔයගොල්ලෝගේ දරුවාගේ මොළයේ වර්ධනයට ඉතාමත් වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. ඒ නිසා විශේෂයෙන්ම මේ DHA, ඒ වගේම ඔමේගා 3 බහුල ආහාර වර්ග ඔයගොල්ලෝගේ දෛනික ආහාර වේලට එකතු කරගන්න කියලා විශේෂයෙන්ම මම ගර්භණී මවුවරුන්ට මතක් කරනවා. මේ ඔමේගා 3 වගේම DHA බහුල ආහාර විදිහට අපිට සැමන් මාළු හඳුන්වන්න පුළුවන්. මේ සැමන් මාළු ඔයගොල්ලෝගේ ආහාරයට එකතු කිරීමකින් ඔයගොල්ලන්ට DHA ඒ වගේම මේ ඔමේගා 3 කියන ෆැටි ඇසිඩ් එක එහෙම නැත්නම් ඔමේගා 3 කියන මේ දම්ලය ඔයගොල්ලන්ට ආහාරයට එකතු කර ගැනීම හැකියාවක් තියෙනවා. අංක 2 මේ ගර්භණී මව්වරු අපිට ඇවිල්ලා කියන දෙයක් තමයි මේ ගර්භණී කාලය පටන් ගත්තත් එකම ඒගොල්ලෝගේ ඇහැ වටේ මේ අයි බෝල් එකට එළියෙන් වූ කොටස අඳුරු පැහැයට ලක් වෙනවා කියලා. මේකට හේතුව තමයි ගර්භණී භාවය පවත්වා ගන්න දායක කරන හෝමෝන වලින් සිදුවන බලපෑමක්. මේ හේතුව නිසා ඇහැ වටේ ප්‍රදේශය අඳුරු පැහැයක් ඇති වෙන්න පුළුවන්. මේ අඳුරු පැහැවීම අවම කරගන්න ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන් කෝල්ඩ් ටී බෑග් එකක්, ඒ වගේම පිපිඤ්ඤා පෙත්තක්, එහෙම නැත්නම් අල පෙත්තක් මේ වගේ දෙයක් ඔයගොල්ලන්ගේ ඇහැ මත තියන් ඉඳලා යම්කිසි මද වේලාවක් තියලා ඒක ඉවත් කිරීමකින් ඔයගොල්ලන්ගේ මේ ඇහැ වටේ ඇති වෙන අඳුරු පැහැවීම වළක්වා ගන්න පුළුවන්. ඒ වගේම තවත් සුලභව දකින්න පුළුවන් දෙයක් තමයි මේ ගර්භණී කාන්තාවන්ගේ ඇස් ගිලීම. එහෙම නැත්නම් මේ ඇස් අයි බෝල් එක පොඩක් ඇතුළට ගමන් කරනවා වගේ පේනවා. මේ තත්වයක් ගර්භණී මව්වරුන් අතර සුලභව දකින්න පුළුවන් වෙනවා. මේ තත්වය අවම කරගන්න පුළුවන් වෙනවා ඔයගොල්ලෝ දෛනිකව අවශ්‍ය කරන ජලයේ ප්‍රමාණය නිසියාකාරව පානය කරොත්. ඔයගොල්ලන්ට දිනකට ජලය ලීටර් 2.5ක් 3ක් වගේ ප්‍රමාණයක් පානය කරන්න පුළුවන් නම් මේ ඇස් ගිලිලා වගේ පේන තත්වය මගහරවා ගන්න පුළුවන් වෙනවා. අපි මේ වීඩියෝ එකෙන් ගර්භණී සමයේ 27 වන සතියේ දලව දරුවාගේ ශරීර වෙනස්කම්, මවගේ ශරීර වෙනස්කම්, ඒ වගේම මේ ගර්භණී සමයේ 27 වන සතියේදී මව විසින් දැනගත යුතු කරුණු පිළිබඳව අපි සාකච්ඡා කරා. අපි ඊළඟ වීඩියෝ එකෙන් ඒ කියන්නේ ගර්භණී සමයේ 28 වෙනි සතියෙන් එහෙම නැත්නම් ඔයගොල්ලෝගේ තෙවන ත්‍යිමාසිකයේ ආරම්භක සතියෙන් අපි ඊළඟ වීඩියෝ එක හමු වෙමු. ඒ වගේම විශේෂයෙන් මතක් කරනවා ඔයගොල්ලෝ අපේ channel එකට අලුත් කෙනෙක් නම් තාමත් අපිව subscribe කරලා නැත්නම් මතකද මේ රතු පාට subscribe button එක click කරන්න. ඒ වගේම bell icon එක click කරගත්තාම අපි වීඩියෝ එකක් දාපු ගාම ඔයගොල්ලන්ට notification එක ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම අපේ videos like කරන්න අමතක කරන්න එපා. අපි අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. මේ Cell Med Tube